ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දෙහිඅත්ත කණ්ඩිය ගොවි ජනතාව අද උද්ඝෝෂණය කරන රත වුණා. විශාලතම ව්‍යායාම උපකරණ අලවිසල බිග් බසා බම්බලපිටිය. එම අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම ස්ථානයට පැමිණි අතර ගොවි ජනතාව මෙහිදී ඔහුට සිය ගැටලු ඉදිරිපත් කළා. මේ කෘෂි රසායනත් කඩෙන් කඩේට වෙනස් නේ මිල. අලි ප්‍රශ්නේ තදවල තියෙනවා. ඔක ගම් 46ම තියෙනවා. ඉතින් අපි කාටද මේ ප්‍රශ්නේ යොමු කරන්නේ? දැන් දෙහිඅත්ත කණ්ඩේ ඔබ සියලු දෙනා මේ කියන අඳෝනාව අනිවාර්යයෙන්ම අපි රජයට ඉදිරිපත් කරන්න. මම දන්නේ වෙනදට නම් මේ වගා කටයුතු කරන්න ගොවි ජන සේවකයන් ණය දෙන හම්බුණාද මේ පාර ණය? නෑ. නායකතුමා හොදගෙන කියවටවත් වන්දිය නෑ අපිට. එක්කෝ වනාලි නිසා එහෙම නැත්නම් නියංගේ නිසා එහෙම නැත්නම් ගම් වතුර නිසා වගාහානි වන්දි ටිකත් මට ආරංචි වුණා දීලා නැහැ. ඉතින් මේ තත්ත්වය තුල ඇත්ත වශයෙන්ම අද ගොවි ජනතාව අනාථ වෙලා තියෙන්නේ. ඒ කාලේ නම් කිව්වා මේ සහතික මිල පාර්ලිමේන්තුවේ පනතක් හරහා රටේ නීතිය බවට පත් කරනවා කියලා. දැන් ඒව ගැන නම් එච්චර කතාවක් නැහැ. ඔබ කම්පා වෙන්න එපා. මම දන්නවා ඉතින් ප්‍රශ්න ගැටලු රැසක් තියෙනවා. දැන් කොටිම කිව්වොත් ජනතාවට සිද්ධ වෙලා තිබෙනවා මගෙන් ඉල්ලීමක් කරන්න මේ මැද ගන්නේ කරන්න වතුර ලබා දෙන්න කියන එක. ආණ්ඩු පත් කරන්නේ ජනතාවට අඳෝනා නගන්න නෙවෙයි. ඒවට විසඳුම් සපය. පරම්පරා ගණනාවක විශ්වාසය දිනූ කඩන්න බැරි කොන්ක්‍රීට් ශක්තිය සංස්ථා